මේක ටිකක් සංකීර්ණ හින්දා මම හිමීට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ අනවශ්‍ය විදිහට හිතන්න යන්න එපා. අනවශ්‍ය විදිහට හිතන්න ගියොත් මහා ලොකු ප්‍රශ්නයක්. දැන් අර ඔයාගේ බුද්ධි මට්ටම තියෙන ලකුණු 30කට. කලබල නැහැ. බෝසතාණෝ බෝසතාණන් වහන්සේ සාරේ සංකල්ප ලක්ෂයක් පෙරම් පිරුවේ. තේරෙනවද කියන කාරණා. මීට යන්නේ හෙට දැන් අද පන්ති ඉවරනකොට මේ ටිකක් පුළුවන්. ලකුණු 30කට තියෙන ළමයි 32කට වගේ තල්ලු වෙනවා. ලබන සතියේ තව ලකුණු භාගයක් ඉස්සරහට ගිහිල්ලා. එහෙමයි යන්නේ. අපි දන්නවනේ ආණ්ඩුවේ ආයතන තුනක් තියෙනවා. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ. දර විධායක බලයේ ක්‍රියාත්මක කිරීම අතර ප්‍රධාන ආණ්ඩු වර්ග හතරක් තියෙනවා. පළවෙනි එක තමයි කැබිනට් ආකෘතිය. ජනාධිපති ක්‍රමය. තව එකක් තමයි මිශ්‍ර ක්‍රමය. තව එකක් තමයි ඒකතන්ත්‍ර ක්‍රමය. හැබැයි දැන් මේ සමහර ලාවට මේක දැන් ඉගෙනුවාට පස්සේ එහෙම නිකන් රටක් දිහා බලපු පළියට පේන්නේත් නැහැ. හරිද මොකද්ද ක්‍රමය? හරි. කැබිනට් ක්‍රමය. මේක කියනවා පාර්ලිමේන්තු ක්‍රමය කියලා. ටීචර් ඉස්කෝලේ උගන්වන්නේ අගමැති ක්‍රමය කියලා. ප්‍රශ්න නැහැ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය කියලා උගන්වයි මම ඒ ගැටලුව निराකරණය කරන්න. මේ ක්‍රමයට හොඳම උදාහරණය තියෙන්නේ බ්‍රිතාන්‍යයේ. මේ තියෙන බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකය. ඒකේ නම පැටවුනේ පාර්ලිමේන්තු. ඒක මණ්ඩල දෙකක්. පළවෙනි මණ්ඩලයේ මහජන මන්ත්‍රී මණ්ඩලය, දෙවෙනි මණ්ඩලයේ සාමී මන්ත්‍රී මණ්ඩලය. පළවෙනිගේ සංවිතිය 635යි, දෙවෙනිගේ සංවිතිය 732යි. පළමු මණ්ඩලයේ වැඩිම ආසන දිනාගත් පක්ෂයේ නායකයා අගමැති වෙනවා. අගමැති විසින් කෑමක් හදන කැබිනට් මණ්ඩලය, නාමික විධායකයේ රජු. ඔය තියෙන්නේ කැබිනට් ආකෘතිය. මේකට අපි කියනවා පාර්ලිමේන්තු ආකෘතිය. මේකට අපි කියනවා අගමැති ආකෘතිය. බ්‍රිතාන්‍ය නම් කෙලින්ම අපි කියනවා වෙස්ට්මිනිස්ටර් ආකෘතිය. ඉන්න ගැටලු निराකරණය කළා දෙන්න. මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක විශේෂත්වය තමයි විධායකය කොටස් දෙකකින් සමන්විතයි. ඒ තමයි සත්‍ය විධායකය, අනිත් එක නාමික විධායකය. එතකොට මේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි රටේ සත්‍ය විධායක. හැම වෙලාවෙම නාමික විධායකයක් ඉන්නවා. ඒ කියන්නේ ද්විත්ව විධායකයක් තියෙනවා. මේ කියන අගමැති ක්‍රමය තුල, මේ කියන පාර්ලිමේන්තු ක්‍රමය තුල, මේ කියන කැබිනට් ක්‍රමය තුල ද්විත්ව විධායකයක් තියෙනවා. එතකොට ආණ්ඩුවේ නායකත්වයේ ඉන්නේ අගමැතිට. රාජ්‍ය නායකයා, විධායකයේ නායකයා, සන්නද්ධාංශයේ සේනාධිනායකයා ඉන්නේ නාමික විධායකයට. දැන් ඔය ක්‍රමය තියෙනවා තව රටවල. දැන් මම මේක පස්සේ කියලා දෙන්නම් ඈ. මේක පස්සේ කියලා. දැන් මෙතන ඔළුව යන්න ඕනේ මේකට විතරයි. මේකට විතරයි යන්න ඕනේ. ඉන්නකො තුනම කියලා දෙන්න. හැබැයි මම මකනවා ඒකල්ල. දැන් ඇමරිකාවේ තියෙන්නේ ජනාධිපති ආකෘතිය. මේ තියෙන්නේ ඇමරිකානු ව්‍යවස්ථාදායක කොංග්‍රසයේ. මණ්ඩල දෙකයි. මහජන මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් මණ්ඩලය. මහජන මන්ත්‍රී මණ්ඩලය 438ක් ඉන්නවා, සෙනෙට් එකේ 100ක් ඉන්නවා මන්ත්‍රීවරු. වෙනම තෝරගන්නවා ජනාධිපති. දැන් බලන්න මේකේ විධායකයන් දෙකයි. සත්‍ය හා නාමය. මේකේ තනි විධායකයා ජනාධිපති. මේකේ සත්‍ය විධායකය මණ්ඩලය. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. මේකේ විධායකයෙක් එක්කෙනා. මණ්ඩලයක් නෑ ජනාධිපති. මේකේ සත්‍ය විධායකයේ පත් උනේ පාර්ලිමේන්තුව තුලින්. මේකේ පත් උනේ වෙනම. මේකේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව වගකීම. මේකේ වග කියන්නේ නැහැ. මේකේ රාජ්‍ය නායකයා, විධායක නායකයා, ආණ්ඩුවේ නායකයා, සන්නද්ධාංශයේ සේනාධිනායකයා වන්නේ ජනාධිපති. ඊළඟට ඔය ප්‍රංශයේ තියෙන මිශ්‍ර ආකෘතිය. මේ ප්‍රංශ ව්‍යවස්ථාදායකය. ඒකේ නම පැටවුනේ පාර්ලිමේන්තුව. කොටස් දෙකයි. පළවෙනි මණ්ඩලයේ ජාතික මණ්ඩලය, දෙවෙනි එක සෙනෙට් මණ්ඩලය. පළවෙනි එකේ 577යි, දෙවෙනි එකේ 321යි. පළමු මණ්ඩලයේ තුලින් හෝ එළියෙන් පත් වෙනවා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. වෙනම තෝරගන්නවා ජනාධිපතිවරයා. එතකොට මේ ප්‍රංශ ක්‍රමයේ මිශ්‍ර ක්‍රමයේ තුල හයිබ්‍රිඩ් එක තුල තියෙන්නේ මේ දෙක එකට එකතු කරලා. මෙතන අගමැතිත් යම් බලවත් භාවයක් තියෙනවා, වැඩිම බලවත් භාවය තියෙන ජනාධිපති. එතකොට දැන් වරදවා වටහා ගන්න එපා. මේ ක්‍රමය ඇවිල්ලා පාර්ලිමේන්තු ක්‍රමය කියලා. දැන් ලංකාවේ 78 හදලා තියෙන්නේ මේ විදිහට. පැහැදිලිද?